11 ශ්‍රේණියේ ළමයින්ගේ පළවෙනි පාඩම අඟුල්මල් දමනය. අඟුල්මල් දමනය අඟුල්මල් දමනය. එතකොට මේ අඟුල්මල් දමනය කියලා කියන්නේ අඟුලිමාල දමනය කිරීම. ඔයගොල්ලෝ දන්නවා මේ සාහිත්‍ය පාඩම අමාවතුර කෘතියෙන් තමයි තෝරාගෙන තියෙන්නේ. පොළොන්නරු සාහිත්‍ය යුගයට අයිති කෘතිය අමාවතුර බුදුන් වහන්සේගේ පුරිස ධම්මසාරති කියන බුදු ගුණය මුල් කරගෙන ගුරුළු ගෝමි පඬිවරයා මේක රචනා කළා තියෙනවා. ඉතින් මේ විස්තර ටික තමයි මේක මුලින්ම අපිට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. මම ඉතින් ආයේ ඒවා කියවන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ට. මෙන්න සාහිත්‍ය වැඩපොත අරගෙන ඇති දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ ඒකේ 155 වෙනි පිටුව ඊටාම සාරාංශයෙන් මේ කෘතිය සම්බන්ධව කරුණු ටික දක්වලා තියෙනවා. ඉතින් ඒ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් හතර සැරයක් හොඳට කියවගෙන පාඩම් කරන්න. ඊට පස්සේ ඊට යටින් 156 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කළ 18ක් ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රශ්න 18ට උත්තර ලියන්න. ඊළඟට මේ කතාව සම්බන්ධයෙන් අවස්ථා සම්බන්ධ ප්‍රශ්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පාඩම ගත්තොත් මේ පාඩමෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න. ඒ වගේම මේකෙන් අහන්න පුළුවන් අවස්ථා සම්බන්ධ ප්‍රශ්න. අවස්ථා සම්බන්ධයි. ඊට පස්සේ මේකෙන් අහන්න පුළුවන් අවබෝධ ප්‍රශ්න. අවබෝධ ඊට පස්සේ විචාර ප්‍රශ්න. මේවට අවශ්‍ය කරන සියලුම තොරතුරු මේ පොතේ පාඩමේ ඇතුළත් කරලා තියෙනවා. මම කියන්නේ ඔයගොල්ලන්ට මේ කතාව පිළිබඳ පොඩි සාරාංශයක්. ඔයගොල්ලෝ දන්නවා බුදුන් වහන්සේ පුරුෂ ධම්මසාරති ගුණයෙන් යුක්ත ශාස්ත්‍රවරයෙක්, නොහික්මුණු අසංවර වැරදි මාවතට යොමු වෙච්ච පුද්ගලයෝ ඊට ගැළපෙන කවර හෝ ක්‍රමවේදයකින් උචිත ක්‍රමයකින් සුදුසු ක්‍රමවේදයකින් ඒ නොමගට ගිය අසත්පතයට ගිය පුද්ගලයෝ යහපත් මාවතට යොමු කිරීම තමයි බුදුන් වහන්සේගේ පුරුෂ ධම්මසාරති ගුණය කියලා කියන්නේ. ඒ පුරුෂ ධම්මසාරති ගුණය නිරූපණය කරන එක කතාවක් තමයි අඟුල්මල් දමනයේ කතාව. කොසල් රජුරුවන්ගේ බර්ග බමුණාට සහ මන්තානි බැමිණියට සොරන් නිපදෙන නැකතකින් නිපදිච්ච අහිංසක දිසාපාමොක්කාචාර්යවරයාගේ වැරදි අවබෝධයකින් සහ සිසුන්ගේ පලි ගැනීමකින් ප්‍රතිඵලයක් හැටියට ඔහු මිනිසුන් දහසක් මරන්න ගිහින් 999ක් මිනිස්සු මරපු නොහික්මුණු බියකරු පුද්ගලයෙක් බවට පත් වෙනවා. භයානක පුද්ගලයෙක්. ඉතින් එයා দমনය කරන්න කොසල් රජුරෝ Tamanගේ අස් සිවුරංග සේනා කැලේට යවුවා. ඒ හැම සේනාවක්ම අඟුලිමාල මරලා ඇඟිලි කපා ගත්තා. නේ මිනිස්සු මරනකොට මරණ මිනිස්සු ගණන් කරගන්න විදියක් නැතුව එයා ඇඟිලි කපලා ඇඟිලිමාලයක් විදියට දාගෙන හිටියා. ඒ නිසා එයා අහිංසක නෙවෙයි අඟුලිමාල කියලා ජනප්‍රිය වුණා. ඉතින් ඔහු මැරුව 999ක් මිනිස්සු අතරේ වැඩිපුරම හිටියේ කොසල් රජුරුවන්ගේ සේනාවේ අස්රිය පාබල සිවුරංග සේනාව. ඉතින් මේ සේනා මරා දැමූ ගම්බිම්වල ඉඳපු නියම් ගම්වල ඉඳපු මායිම් ගම්වල ඉඳපු සියලු මිනිසුන් මැරුවා. ඔහු කොච්චර මිනිසුන් මැරුවද කියනවා නම් මිනිස්සු කැලේ යන එක නතර කළා දැම්මා. නේ මිනිසුගේ ජීවන වෘත්තිය සඳහා බෙහෙත් හොයන්න, ආහාර සොයන්න කැලේට යන මිනිස්සු කැලේ යන එක නතර කළා දැම්මා. හේහැම අරන්නේ හසර නැති කලේ දරපලාදි සඳහා වල් යන්නාහු නැති. කැලේ මිනිස්සු යන්නේ තුන අඟුලිමාල මොකද කරන්නේ? ගෙදරට ඇවිල්ලා පයින් ගහලා දොර කඩලා නිදාගෙන සිටින මිනිස්සුන්ගේ ඇඟිලි කපාගෙන යනවා. හරි. ඉතින් මේ විදිහට අඟුලිමාල රෑ පයින් පැහැර දොර පියා එහි හොතුවන් මරාගෙන එකකයි දෙකකයි ගැනගෙන යයි. ඇඟිලි කපාගෙන යනවා. අවසානයේ මේ අඟුලිමාල দমনය කිරීමේ කාර්යය බුදුන් වහන්සේට පැවරෙනවා. බුදුන් වහන්සේ අඟුලිමාලේ ඉන්න මහ වනයේට ගිහිල්ලා මිනිසුන්ගේ විරෝධය මැදනේ හරි ලස්සනට කියනවා. බුදුන් වහන්සේ මහ වනයේට අදන් මග දිගේ වැඩම කරනකොට මිනිස්සු කියනවා වහන්සේ තෙලමගට නොයා. තෙලමග අඟුල්මල් නම් සොරෙක්, දරුණු, ලෙහෙමඩු අත් ඇතියේ, සොරුන් කෙරෙහි කුළුණු නැතියේ. මිනිස්සුන් මර ඇඟිලි විදමාලා කොට දරයි. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක නොසලකා වනයේට ගිහිල්ලා උන්වහන්සේගේ පුරුෂ ධම්මසාරති කියන බුදු බලයෙන් අඟුලිමාල দমনය කළා. කොහොමද අඟුලිමාලට ඒ වෙද්දි තිබිච්ච කාය ශක්තිය බුදුහාමුදුරුවෝ මුලින්ම බිඳුවට ගෙනාවා. එයා දුවවලා එයාගේ කාය ශක්තිය දුර්වල කළා. ඊට පස්සේ එයාගේ මනෝ ශක්තිය පුබුදු කරලා අවදි කරලා ඒ මනෝ ශක්තියට ධර්මයේ දේශනා කළ බුදුහාමුදුරුවෝ අඟුලිමාල দমনය කළා. මේක හරිම ප්‍රායෝගික ක්‍රියාවලියක්. බුදුහාමුදුරුවෝ අඟුලිමාල দমনය කරපු විදිය.
ඉතින් ඒ කතාව ඇසුරින් තමයි මේ පාඩම සකස් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේකේ තියෙන කෙටි ප්‍රශ්න අවස්ථා සම්බන්ධ අවබෝධ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඔබ මේ දකින්නේ මේ පොතේ පිටු අංක 163 164 විචාර ප්‍රශ්න වලට අවශ්‍ය කරන කරුණු. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේකේ පිටු අංක 171 ආදර්ශ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම 171 ඉඳලා පල්ලෙහාට යනකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පසුගිය විභාග ප්‍රශ්න කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒවටත් උත්තර ලියන්න. අඟුල්මාල් දමනය ගැන වැඩිපුර තොරතුරු දැනගන්න sinhalaguru.lk වෙබ් අඩවියත් එක්ක රැඳිලා ඉන්න. අපි සරින් සැරේ ඔබට අලුත් තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා.